මේක අනුව නම් ඒ කියන්නේ මම දැතරම national level competitions මම ගොඩක් ඒවා කරලා තියෙන්නේ. ඉතින් national classic physics competition එක මම win කරලා තියෙනවා. ඉතින් දැන් මගේ ඊළඟ goal එක international level එකට යන එක. ඉතින් internationally compete කරනවා නම් සාමාන්‍යයෙන් අපි දැන් මම last time compete කරාට වඩා at least කිලෝ 10ක්වත් මම put on කරගන්න ඕනේ. So I'm more experienced in general fitness, but when it comes to competition prep, mostly I got the knowledge from Chula because he's been my coach since day one. Yes. Yes, competition prep එකදී ඉතින් අතරම ඒ කියන්නේ prep time එක විතරක් නෙමෙයි සාමාන්‍ය අවුරුදු ගාණක් අපි ready වෙනවා මේ සාමාන්‍ය අපේ body එකේ muscle develop කරන්න අපි consistently meals ඔක්කොම දදා proteins consume කරනවා. ඉතින් ඒකත් එක තමයි අපි අවුරුද්දක දෙකක විතර full time එකක් ගන්න අතරම muscle එක develop කරගන්න අතරම competition level එකකට එන්න. After that අපිට 4 to 6 month අපි competition prep එකක් කරනවා. එතකොට ඒකෙදී අපි off season එකක් and season එකක් විදිහට අපි දෙකකට divide කරනවා. off season එකේදී අපි ගොඩක් වෙලාට muscle mass එක develop කරන්න try කරන්නේ consume කරන අපි proteins, fats and carbohydrates අපි පුළුවන් තරම් වැඩිපුර calories intake එක වැඩිපුර ගන්න බලනවා. ඉතින් එතනින් පස්සේ අපි season එකට අපි එනවා. season එකේ තමයි අපි ඇත්තටම meal plan එක අපි 100% අපි switch on කරනවා meal plan එක. ඉතින් එතනදී අපි ගොඩක් වෙලාට අපි sugar level එක අපි ඇත්තටම 0 කරනවා. ඉතින් ඒව ඇත්තටම කරන්න අමාරුයි. මොකද competition එකේදී අපි ගොඩක්ම අපි lean ඉන්න ඕනේ, muscular look එක තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපි sugar full cut down කරනවා like 4 months වගේ 3 to 4 months. ඒකත් එක්ක අපි carbohydrates ගන්න level එක අපි ඇත්තටම අඩු කරනවා. ඒවත් එක්ක අපේ energy levels ඇත්තටම අපි drop වෙනවා. ඒ කියන්නේ අපි normally lift කරන weights අපි ඇත්තටම lift කරන්නේ අපි competition prep එකේදී. So those are the struggles we have during a competition prep. Also, some of the meals, like when we are close to the competitions, we have to stop consuming salt, yes, and then completely stop carbohydrates, stick to proteins only. I mean, if we want to have a lean body, then we have to only consume proteins. Yeah. ඒ කියන්නේ protocol සමහරලාට අපි එක එක්කෙනාගේ අනුව වෙනස් වෙනවා. protocol එක අපිට සමහර අයගේ අපිට යන්න පුළුවන් with carbohydrates මොකද එයාගේ body type එකත් එක්ක. ඉතින් ගොඩක් කට්ටිය අපි fat percentage එක වැඩි නම් අපි ගොඩක් වෙලාට carbohydrates අපි consume කරන එක පුළුවන් තරම් අඩු කරනවා. ඒවත් එක්ක තමයි අපේ lean body type එක අපි හරියටම හදාගන්න try කරන්නේ. ඉතින් fat percentage එක පුළුවන් තරම් අඩු වෙන තරමට තමයි අපේ muscle definitions පේන්නේ. ඉතින් ඒවත් එක්ක අපි salt අපි අතරම අඩු කරන එක කරනවා like දවස් 10ක වගේ ඉඳන් අපි salt reduce කරනවා. ඒත් එක්කම workout සමහරවිට අපි දවසකට දෙපාරක් කරන්න පුළුවන්. cardio ඒ කියන්නේ cardio කරන එක සමහරවිට අපි පැය දෙකක් තුනක් කරන්න පුළුවන් අපි කරන cardio එක. ඒක එක එක්කෙනාගේ අනුව අපි depend වෙනවා. ඉතින් ඒව තමයි අපි අතරම difficulties අපි අතරම මුහුණ දෙන. ඊට පස්සේ අපි අතරම අන්තිම week එකේදී අපි දවස් 5ක් වගේ තියලා අපි වතුර අපි consume කරන එක අපි අඩු කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒකත් අපි protocols change වෙනවා අපි එක එක්කෙනාගේ මේ body එකත් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට අපි අඩු කළා. ඉතින් competition එක දවස් වගේ අපි පුළුවන් තරම් අපි try කරනවා වතුර පුළුවන් තරම් අඩුවෙන් consume කරන්න. ඉතින් දැන් මගේ personal opinion එක ගන්නකොට මට ඇත්තටම ගොඩක්ම කරන්න අමාරු දේ තමයි water reduce කරන එක. ඉතින් අතර meals වලට අර මම ගොඩක් වෙලාවට strict කරන මට ඒක ඇත්තට ලොකු issue එකක් නෑ. ඉතින් සමහර කට්ටිය අතර meals වලට strict කරන එක අමාරුයි මොකද ඒගොල්ලන්ගේ energy level එක drop වෙන්න පුළුවන්, faint වෙනවා වගේ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එක එක්කෙනාට වෙන්න පුළුවන්, blackouts ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි හරියටම body එක identify කරගන්න ඕනේ අපිට මොනවද කරන්න ඕනේ කියන එක. ඉතින් ඒකත් එක්ක තමයි අපි competition prep එක කරන්නේ. ඉතින් අන්තිම දවසේ අපි අතරම කියන්නේ දවසකට දෙක තියලා අපි body එකත් එක්ක බලලා අපි carbs loading එකක් කරනවා. හැබැයි ඒ loading එක කරන්නේ තමයි muscle එක ඒ කියන්නේ stage එකේදී අපිට ලොකුවට පෙන්වන්න ඕනයි. ඒ වගේම අපේ water level එක අඩු කරලා අපි ඒකත් එක්ක තමයි අපි competition එකට ගොඩක් වෙලාවට යන්නේ. ඔව් ඇත්තටම මේ අපි
ඩේලි ඇත්තරම ගොඩක් වෙලාට අපේ ප්‍රිප් එකේදී අපි ඇත්තරම කන්සිඩර් කරන්න ඕනේ අපේ නියුට්‍රිෂන් ලෙවල් එක සහ අපි ෆුඩ් ඉන්ටේක් එක ගැන. ඉතින් ඒක තමයි අපි ඇත්තරම කන්සිස්ටන්ට්ලි කරන්න ඕනේ හැමදාම කම්පිටිෂන් එක දවස වෙනකම්ම අපි හරියට කොහොමද ක්ලීන් කන්නේ කොහොමද අපේ ෆුඩ් ඉන්ටේක් එක ගන්න අපි කොච්චරක්ද බොඩි වේට් එක අනුව අපි ප්‍රෝටීන් කන්සියුම් කරන්න කියන එක තමයි අපි ඇත්තටම හැමදාම මේක කරන්න ඕන දෙයක් විදිහට අපි ගොඩක් වෙලාවට දිගටම කරගෙන යන්නේ අපේ ෆුඩ් ඉන්ටේක් එක තමයි. ඉතින් නියුට්‍රිෂන්ස් කොහොමද ගන්න කියන එක තමයි ඇත්තටම ඉම්පෝටන්ට් කම්පිටිෂන් එකකදී හරියට වින් කරන්න කොහොමද වින් කරන්න කියන එක ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ අපි කොහොමද නියුට්‍රිෂන් ගන්න විදිය ෆුඩ් ඉන්ටේක් එක ගන්න විදියත් එක්ක තමයි. ඒකත් එක්ක අපිට පුළුවන් අපේ වර්කවුට් ප්ලෑන් එක ඩිසයිඩ් කරගන්න. Talking about myself, I'd like to have more of a muscle mass. Yes? Yes. So last time, the last competition I did, I felt like my muscle mass wasn't enough. So this time, to improve, that's what I want to improve. එතකොට මගේ මේක අනුව නම් ඒ කියන්නේ මම දැන් නැෂනල් ලෙවල් කම්පිටිෂන්ස් මම ගොඩක් ඒවා කරලා තියෙන්නේ. ඉතින් නැෂනල් ක්ලාසික් ෆිසික් කම්පිටිෂන් එක මම වින් කරලා තියෙනවා. ඉතින් දැන් මගේ ඊළඟ ගෝල් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන එක. ඉතින් ඉන්ටර්නැෂනලි කම්පීට් කරනවා නම් සාමාන්‍යයෙන් අපි දැන් මම ලාස්ට් ටයිම් කම්පීට් කරාට වඩා ඇට්ලීස්ට් කිලෝ 10ක්වත් මම පුට් ඔන් කරගන්න ඕනේ මේ ඉන්ටර්නැෂනල් කම්පීට් කරන්න. ඉතින් ඒකට මගේ ෆුඩ් ඉන්ටේක් එක වැඩි කරගෙන එතකොට මගේ නියුට්‍රිෂන් ලෙවල් එක වැඩි කරගෙන ප්‍රෝටීන් amount එක වැඩි කරගෙන මගේ ගෝල් එක තමයි ඊළඟ කම්පිටිෂන් එකට ඇත්තටම more lean look එකක් සහ ගොඩක් මසල් මාස් එක තව දුරටත් කිලෝ 10ක් විතර ඉන්ක්‍රීස් කරගන්න තමයි මගේ next goal එක. So the advice I'd like to give for a person who does his or her first competition is to be consistent and stay focused and also to be disciplined. ඉතින් මේ දේවල් ඔක්කොම ඇත්තටම අපි ගාව තියෙන්න ඕනේ අපි අතන කම්පිටිෂන් එකක් කරද්දී ඊට අමතරව ඔයගොල්ලෝ හොඳ කෝච් කෙනෙක් චූස් කරගන්න කම්පිටිෂන් එකක් කරද්දී මොකද අපි ඇත්තටම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ හරියට අපේ බොඩි එක මොන වගේද රියැක්ට් කරන්න කියන එක. ඉතින් ඒකට මම හිතන්නේ හොඳ ගයිඩ්ලයින් එකක් ඕනේ. ඉතින් ගයිඩ්ලයින් එකකට ඇත්තටම හොඳ කෝච් කෙනෙක්ව සිලෙක්ට් කරගන්න එක තමයි මම හිතන්නේ බෙස්ට්ම ඔප්ෂන් එක ඔයගොල්ලන්ගේ ෆියුචර් එක ප්ලෑන් කරගන්න.